දන්ත සුරංගනාවියෝ. ඕන්න එකමත් එක කාලෙක ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑව මැද ලස්සන ගෙදරක පුංචිම පුංචි සුරංගනාවියන් 3 දෙනෙක් ජීවත් වුණා. මෙයාලා ජීවත් වුණේ පුංචි ළමයින්ගෙන් වැටෙන කිරිදත් එකතු කරලා. මේ සුරංගනාවියෝ ඒවා අරගෙන ඇවිල්ලා ඒවාගෙන් ලස්සන මල් පෝච්චි, පුටු, මේස වගේ දේවල් හදනවා. ඉතින් මේ සුරංගනාවියෝ ගොඩක් පුංචි නිසා ළමයේගේ කිරිදතක් කියන්නේ එයාලට නම් ගොඩාක් ලොකුයි. මේ සුරංගනාවියෝ 3 දෙනාගෙන් ළමයින්ගේ වැටෙන කිරිදත් එකතු කරන්න යන්නේ දම් සුරංගනාවි. එයා හැමදාම රැට නගරෙට ගිහිල්ලා කිරිදත් එකතු කරගෙන එනවා. ඒ දත් වෙනුවට පුංචි ළමයින්ට මේ සුරංගනාවි රන්කාසි දෙකකුත් දෙනවා. මෙහෙම අරගෙන එන කිරිදත් පොලිෂ් කරලා ලස්සනට පාට ගාන්නේ රෝස සුරංගනාවි. ඊට පස්සේ ඒ කිරිදත් වලින් ලස්සන බඩු හදන්නේ කොළ සුරංගනාවි. ඔන්න දවසක් රෝස සුරංගනාවි කිරිදත් පොලිෂ් කර ඉන්නකොට දැක්කා මේ දත් පණුව කාලා කළු පාට ලප තියෙනවා. ඉතින් රෝස සුරංගනාවි අනිත් සුරංගනාවියෝ දෙන්නට මේක පෙන්නුවා. ඔව්, දැන් ළමයින්ගේ කිරිදත් කිසිම හයියක් නැහැ. ඒවා නිකම්ම කැඩෙනවා. බඩු හදන්නත් බෑ. එතකොට දම් සුරංගනාවි මෙහෙම කිව්වා. ඒක තමයි මම දැකලා තියෙනවා. දැන් ළමයි හරියට පැණි රස කනවා. ඒ හින්දා තමයි ළමයින්ගේ දත් ඉක්මනට පණුව කාලා නරක් වෙන්නේ. ඉතින් මේ දත් කැඩිලා යන නිසා පුංචි සුරංගනාවියන්ට මේ දත් වලින් බඩු හදා ගන්නත් බැරි වුණා. මේ සුරංගනාවියෝ 3 දෙනාම කල්පනා කරා මේකට මොකද කරන්න කියලා. ඔන්න දවසක් කොළ සුරංගනාවිට හොඳ අදහසක් ආවා. එයා අනිත් සුරංගනාවියන් දෙන්නට කතා කරලා මෙහෙම කිව්වා. මගේ ළඟ හොඳ අදහසක් තියෙනවා. දම් සුරංගනාවි, ඔය ආදරයට ළමයින්ගේ කිරිදත් එකතු කරන්න යනකොට මම දෙන මේ උපදෙස් පත්‍රිකාවත් අරගෙන ගිහිල්ලා ළමයින්ට දෙන්න. ඊට පස්සේ අපට හොඳ ශක්තිමත් කිරිදත් ලැබෙයි. ඔන්න ඉතින් එදා රෑ දම් සුරංගනාවි ළමයින්ගේ කිරිදත් එකතු කරන්න යන්න ලෑස්ති වුණා. දම් සුරංගනාවි ළමයින්ට දෙන්න රන්කාසි ටිකකුයි කොළ සුරංගනාවි දුන්න උපදෙස් පත්‍රිකාවයි තව ඇයට කන්න කෑම ටිකකුත් ගත්තා. ඊට පස්සේ මේ සුරංගනාවි රෑ අහසේ පියාඹගෙන නගරෙට ගියා. ගිහින් බැලුවා අද මොන බබාගේද කිරිදතක් වැටුනේ කියලා. එතකොට දැක්කා එක ගෙදරක පුංචි ළමෙක්ව. පුතේ, ඔය කිරිදත ඔයාගේ කොට්ටේ යටින් තියන්න. එතකොට රැට සුරංගනාවියක් ඇවිල්ලා ඔයාගේ කිරිදත අරගෙන රන්කාසි දෙකක් තියලා යයි. ඊට පස්සේ ටික දවසකින් අලුත් දතකුත් දෙයි. අම්මා මෙහිම කියලා පුංචි බබාට හාදුවක් දීලා කාමරෙන් එළියට ගියා. ඊට පස්සේ මේ පුංචි බබා යාගේ කිරිදත කොට්ටේ යටින් තියලා ඉක්මනටම නිදාගත්තා. මේක බලාගෙන හිටපු දම් සුරංගනාවි බබාට නිින්ද ගියාට පස්සේ හෙමින් බබා ළඟට පියාඹගෙන ඇවිල්ලා බබා නිදාගෙන හිටපු කොට්ටේ උස්සලා ඒක යට තිබ්බ කිරිදත අරගෙන රන්කාසි දෙකකුයි කොළ සුරංගනාවි දුන්න උපදෙස් පත්‍රිකාවයි තියලා ඈතට පියාඹලා ගියා. ඔන්න ඉතින් මේ බබා උදේ නැගිට ගමන්ම එයාගේ කොට්ටේ යට බැලුවා. බලනකොට දැක්කා අම්මා කිව්වා වගේම එයාගේ කිරිදත අරගෙන ගිහිල්ලා ඒ වෙනුවට රන්කාසි දෙකකුයි කොලේකුයි තියලා ගිහිල්ලා. මේ බබා කොලේ අතට අරගෙන බැලුවා මොනවද මේකේ තියෙන්නේ කියලා. ටොපි චොක්ලට් වගේ පැණි රස කෑම වැඩිය කන්න එපා. පැණි රස බීමත් වැඩිය බොන්න එපා. උදේටයි රෑටයි දවසට දෙපාරක් දත් මදින්න. දත් මදිනකොට ක්ලෝරයිඩ් දන්තාලේපයක් පාවිච්චි කරන්න.
එළවලු පළතුරු ධාන්‍ය වගේ හොඳ පෝෂදායී ආහාර කෑමට ගන්න. මාස 6කට සැරයක් දත් දොස්තර කෙනෙකුට දත් පෙන්නන්න. මේ උපදෙස් වලින් පිළිපැද්දොත් ඔයාලට ඔයාලගේ දත් හොඳ ලස්සනට ශක්තිමත්ව තියාගන්න පුළුවන්. ඉතින් සුරංගනාවිය 3 දෙනා මේ උපදෙස් පත්‍රිකාව නගරේ ඉන්න හැම ළමයෙකුටම බෙදුවා. ටික කාලයක් යනකොට මේ සුරංගනාවියන්ට හොඳ ශක්තිමත් නිරෝගී කිරිදත් ලැබෙන්න පටන් ගත්තා. ඉතින් එයාලා සතුටින් ආයිමත් මේ දත් වලින් ලස්සන බඩු හදන්න පටන් ගත්තා.